මම රයාන් ජයන්ද මම 2025 ඉලෙවල් විභාගයෙන් ගණිතාංශයේ රත්නපුර දිස්ත්‍රික්කයේම පළවෙනියා. ලංකාවේ රෑන්ක් එක 6. ඉලෙවල් වලට ආපු ගමන් ඔය ඉලෙවල්ලා මම සාමාන්‍ය රත්නපුරේ තියෙන කෝස් හැම පන්තිරම ගිහිල්ලා දිනා කෙමිස්ට්‍රි වලට. සාස්ත්‍රයෙන් පටන් ගත්තේ සාමාන්‍ය මාසයක් විතර ගිහිල්ලා වර්ණාවලිය වගේ කරලා තියෙන කෙමිස්ට්‍රි වල. මම එතන ඉඳන් දිගටම සනස්ත්‍රයේ තමයි තියරි සම්පූර්ණයෙන්ම ගියේ. සනස්ත්‍රයේ තියරි ක්ලාස් එක ගැන කියනවා නම් ගොඩක් සරලව තියරි කොටස් අපිට ගැඹුරු සංකල්ප ඉතා සරලව අපිට විස්තර කරලා දෙනවා. අයිඩියා එකක් තිබ්බේ නැහැ, ෆස්ට් පේන්ට් නැහැ, අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න කියලා ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඒකට සනස්ත්‍රයේ අපේ සනස්ත්‍රය කතා කරලා අපේ අම්මාත් එක්ක ගෙදර කට්ටියගෙම ලොකු මොනාලයක් ආවා. මට පුළුවන් කියලා ලොකු අයිලන්ඩ් රෑන්ක් එකට යන්න. ඒ ලෙවල් වල කෙමිස්ට්‍රි එකට මට MCQ 47ක් තියෙනවා. කෙමිස්ට්‍රි වලේ මම විශ්වාස ගන්න විදියට ගොඩක් දුරට අනුකම්පාවෙන් එකක් තියෙනවා කෙමිස්ට්‍රි වල. ඊළඟට අන්තිම හරියටම අපිට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ෆිසික්ස් වල එහෙම අන්තිම පාඩම් සෑහෙන්න අමාරුයි. ඒකට අන්තිමේදී කෙමිස්ට්‍රි මැක්ස් විෂයන් දෙකේ සෑහෙන්න තියරි ඉතුරු වෙලා තිබ්බොත් ගොඩක් ස්ට්‍රෙස් වෙනවා, කරගන්න අමාරුයි. එතකොට අනිත් ෆිසික්ස් විෂය කොහොමද කරගන්න බැරි වෙනවා, අර දෙකේ බර වැඩි වෙනවා. ඒ සනස්ස මාස දෙකකට විතර ගන්න සිලබස් එක කවර් කරලා අන්තිම කාලේ ඒකස් කරවලා පුළුවන් තරම් අර අපිට කෙමිස්ට්‍රි වලින් ලැබෙන බර විභාගයට සෑහෙන්න අඩු කරලා දුන්නා. ඒකෙන් අපිට සෑහෙන්න ලොකු දවයක් හම්බුණා. අනිත් විෂයන් දෙක මැක්ස් වලත් මම ගොඩක් දුරට කලින් සිලබස් කවර් කරලා තිබ්බේ. ෆිසික්ස් වල එහෙම තියෙන අමාරු ගණන් අමාරු කොටස් සෑහෙන්න දෙපාර තුන්පාර වීඩියෝ බලලා එහෙම කරගෙන මම සෑහෙන්න කාලය හම්බුණා. ඒ වගේම අන්තිම සති දෙකේ අන්තිම මාසේ විතර මට සාමාන්‍ය ප්ලෑන් එකක් හදලා දීලා හයිවර්ස් එක විශේෂයකට දාගෙන ගාන වැඩ කරන හැටි දිනේ කාලෙ පරිමම කොහොමද කල්පනාකරණය කරගෙන වැඩ කරන්න කියලා ඒ හැමදේම සර් කියලා දීලා පොලිස් දීලා සර් ඒ විදියට මම කරලා තමයි අද මේ රිසල්ට් එක අරන් තියෙන්නේ. ඊළඟට අන්තිම සති දෙකේ අපි කොච්චර හොඳ ලෑස්තිලා හිටියත් ඕනි කෙනෙක්ට සැලකිලි ස්ට්‍රෙස් එකක් තියෙනවා, වැඩ කරගන්න අමාරුයි. මම කෙනෙකුත් මම සාමාන්‍ය විභාගයට අන්තිම සතියේදී තියෙන කාලේ දින පැය දෙකක් විතර පැයට මේ ස්ට්‍රෙස් වැඩිලා. ඒ වෙලාවට සර් කතා කරලා සමාදානකට පැනලක් තියලා කතා කරලා මොටිවේට් කරලා අපි ආපු ගේම දිගටම ගහමු කියලා මට ආයෙ නැවත වැඩ කරන්න අවශ්‍ය මොටිවේෂන් එක දීලා තියෙනවා. ඉතින් කෙමිස්ට්‍රි පේපර් එක සිංහ මාක්ස් එකක් නැතුව කොන්ෆිඩන්ට් එකකින් ලියලා මට දැන් අද මේ රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. මම සනත්සයට සෑහෙන ස්තුතිවන්ත වෙනවා.